ආයුබෝවන් සුබ දිනයක් ඔබට රජී රැකියා පේස YouTube channel එකට ඔබ ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම 2026 වසර ඔබට සුබම සුබ වර්ෂයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබේ සියලු කටයුතු සාර්ථකව ජයග්‍රහණ වලින් ලබා ගන්න පුළුවන් වෙන්න කියලා අපි ඉතාම සුහදව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වන විට ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් ආපදා තත්ත්වයට මුහුණ දීලා අපහසුතාවලින් ජීවත් වෙන බව අපි දන්නවා. ඒ හැම දිනාටමත් ඔවුන්ගේ කටයුතු යහපත් ආකාරයෙන් විසඳෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා රජී රැකියා පේස YouTube channel එක වෙනුවෙන්. ඒ වගේම මම අද ඔබට රජී රැකියා පේස YouTube channel එකෙන් ඉදිරිපත් කරන්නේ විදේශ රැකියා තොරතුරු යටතේ කැනඩාවේ පවතින රැකියා පුරප්පාඩු පිළිබඳව. කැනඩාවේ කන්ස්ට්‍රක්ෂන් හෙල්පර් තනතුර නැත්නම් ඉදිකිරීම් කම්කරු තනතුර ඉදිකිරීම් සහායක තනතුර පිළිබඳවයි තියෙන පුරප්පාඩු පිළිබඳවයි ඔබට මම ඔබට අද මතක් කරන්නේ. ඒ වගේම මේ තනතුර තියෙන්නේ කැනඩාවේ මොඩිස් කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ් කියන ආයතනයේ මොඩිස් කන්ස්ට්‍රක්ෂන් ලිමිටඩ් කියන ආයතනයේ තමයි මේ පුරප්පාඩුව තියෙන්නේ. මෙහිදී සඳහන් කරන්න ඕනේ මේ තනතුර ස්ථිර පූර්ණකාලීන තනතුරක් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මෙහිදී වුන් සඳහන් කරනවා අධ්‍යාපන සුසුකම් ඉල්ලන්නේ නැහැ. ඒ වගේම පුහුණු සහතිකයක් නැත්නම් පුහුණු සුසුකමක් අවශ්‍ය වන්නේත් නැහැ. ඔවුන් පුහුණු කරලා සේවයට බඳවා ගන්න බව තමයි සඳහන් කරන්නේ. ඒ වගේම මෙහිදී වැදගත්ම කාරණේ ඔබට සඳහන් කරන්න ඕනේ ඔබට කැනඩාවේ රැකියාව කිරීම සඳහා රැකියා බලපත්‍රයක් අවශ්‍ය වෙනවා. නමුත් මෙම ආයතනය එම බලපත්‍රය ඔබට ලබා දෙන බව සඳහන් කරනවා. කැනඩාවේ රැකියා කිරීම සඳහා බලපත්‍රය පහසුකම ඔවුන් ආයතන විසින් ලබා දෙන බව සඳහන් කරලා තියෙන නිසා ඔබට මේ පිළිබඳ සැලකිලි දක්වන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕනේ මෙම ආයතනය සඳහන් කරලා තියෙනවා ඔබට නමකයන්ට සරණාගතයන්ට යෞවනයන්ට ප්‍රවීණයන්ට මේ විදිහට විවෘතව සඳහන් කරලා තියෙනවා ඕනම කෙනෙකුට මේ සඳහා ආයුධම් කරන්න පුළුවන් කියලා. නවකය සරණාගත මෙහින් අදහස් කරන්නේ කැනඩාවේ හෝ වෙනත් රටක සරණාගතයන් විදිහට ඉන්න කෙනෙකුට වුණත් ඒ වගේම පුහුණුවක් නැතුව ඉන්න අයටත් ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රවීණයන්ටත් ආයුධම් කරන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ පුහුණුවක් තියෙන මේ පිළිබඳ අවබෝධයක් තියෙන අයටත් පුළුවන් අත්දැකීම් තියෙන අයට. ඊළඟට සඳහන් කරන්න ඕනේ වැටුප වශයෙන් සඳහන් කරලා තියෙනවා දවසක පැයකට ඩොලර් 23ක් පැයකට ඩොලර් 23ක් ගෙවන බව සඳහන් කරනවා. සතියට පැය 40ක සේවා කාලයක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ඔබට ආසන්න වශයෙන් ලක්ෂ 11ක වගේ වැටුපක් ලබා ගන්න පුළුවන් වෙනවා. මෙහිදී සඳහන් කරන්න ඕනේ ඔබට කාලය පිළිබඳ සඳහන් කරනවා. ඔවුන් වැඩ කරන කාලය ඔබට දවසේ පැය 8 සේවාවට අමතරව ඔබට කාර්ය නැත්නම් වැඩවල යෙදෙන්න පුළුවන්. ඒ සඳහා අමතර ගෙවීම් කරන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මම කිව්වා කැනඩාවේ වැඩ කරන නැත්නම් වැඩ කිරීමේ රැකියා බලපත්‍ර නැති අයට ආයුධම් කරන්න පුළුවන් කියලා. ඒ වගේම තියෙන අයටත් ආයුධම් කරන්න පුළුවන්. බලපත්‍ර රැකියා බලපත්‍ර තියෙන අයටත් නැති අයටත් එකසේ මේ සඳහා ආයුධම් කරන්න පුළුවන් බව සඳහන් කරලා තියෙනවා. ඔබට මතක් කරගන්න ඕනේ ඔබ රජී රැකියා PS YouTube channel එක තාමත් subscribe කරන්නේ නැත්නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන්ම වීඩියෝ like කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම ඔබට මෙහිදී කරන්න තිබෙන කාර්යයන් වන්නේ මේ කන්ස්ට්‍රක්ෂන් හෙල්පර් තනතුරේ ඔබ දන්නා සාමාන්‍යයෙන් මෙවැනි කාර්යයක් කරනකොට මොනවද කරන්න තියෙන වැඩ වල කරන්න තියෙන කාර්යයන් ඉදිකිරීම වැඩ පින්වල තමයි ඔබට සේවය කරන්න තියෙන්නේ. මෙහිදී ඉදිකිරීම් ද්‍රව්‍ය පැටවීම බෑම ඒවා ප්‍රවාහනය කිරීමේ සහාය දැක්වීම ඒවට කොන්ක්‍රීට් ආකෘති පලංචි ආදිය සවි කිරීම ඒවා මිශ්‍ර කිරීම කොන්ක්‍රීට් ඇතිරීම ඒ වගේ කාර්යයන් සහාය වෙන එක. ඒ වගේම නිවාස රාමු බිත්ති වහල ඒවා ඉදිකිරීම් වලදී අවශ්‍ය සහාය. ඊට අමතරව තියෙන ගොඩනැගිලි කැඩීම මෙම ආයතනය ගොඩනැගිලි ඉදි කරන වගේම නඩත්තු කිරීම් වලදී නැත්නම් තියෙන ඉදි කරලා තියෙන ගොඩනැගිලි අලුත් වැඩේ කිරීමේදී ඒවා කඩලා ඉවත් කිරීමේ කාර්ය කරන බව සඳහන් කරලා තියෙනවා. ඒවා කඩලා බිම සමතලා කිරීම ඒ වගේම ඒවා ද්‍රව්‍ය සුන්බුන් ඉවත් කරලා ඒවා ගොඩ ගන්න එක සහ නැවත පාවිච්චිට ගන්න පුළුවන් දොර ජනෙල ආදී උපකරණ ආදී නැත්නම් මේ භාවිත කරලා දෙන්නේ එක් රැස් කළ ගොඩ ගන්න එක ඔබෙන් බලාපොරොත්තු වෙන මේ කාර්යයන් සඳහා තමයි මෙම ආයතනය පුද්ගලයන් බඳවා ගන්නෙ. එතකොට
මෙහිදී සඳහන් කරලා මම ඔබට කිව්වා වෙනත් අධ්‍යාපන සුසුකම් අවශ්‍ය නැහැ කියලා කිව්වා. නමුත් ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේ හැකියාව ඔබට තිබීම අවශ්‍ය වෙනවා. ඔබ දන්නවා විදේශ රටකට ගිහිල්ලා වැඩ කරන්න ඒ රටේ භාෂාව අවශ්‍ය වෙනවා. නමුත් අපි ජාත්‍යන්තර භාෂාවක් විදිහට ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේ හැකියාව තිබීම ප්‍රමාණවත් වෙනවා. මෙහිදී සඳහන් කරන්න ඕනේ ඒ සඳහා විභාග සුසුමක් හෝ වෙනස් සහතිකයක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබට යම්කිසි ආකාරයක යම්කිසි ප්‍රමාණයකට එදිනදා අදහස් හොමාරු කරගැනීමේ හැකියාව තිබෙනවා නම් ඒක ප්‍රමාණවත් වෙනවා. මේ බවත් ඔබට මතක් කරනවා. ඒ වගේම ඔබ විදේශ රැකියාවක් සොයමින් සිටින කෙනෙක් නම් ඔබට අපේ channel එක බලපුවාම ඔබට මේ channel එක නැත්නම් අපි මේ ඉදිරිපත් කරන වීඩියෝ එක අවසානයේ description වල පළමු comment එකේ සඳහන් link එකෙන් ගියපුවම අපේ app එකට යන්න පුළුවන්. එහිදී ඔබට පුළුවන් මේ රැකියාව වගේම තවත් විශේෂ නැත්නම් විදේශ රැකියාව ගණනාවක් අපි ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ ඔබට හොයාගන්න පුළුවන්. ඒ අනුව ඔබට ආයුධම් කරන්න පුළුවන්. ඔබ කැමති ආයතනය තෝරගෙන ඒ ආයතනය ඉදිරිපත් කළත් නම් ප්‍රසිද්ධ කරලා තියෙන ආයුධම් පත්‍රය රැකියා ආයුධම් පත්‍රයට ඔබ අනුව ඔබේ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ඔබ ඒ අතර ඔබගේ CV එකක් තොරතුරුත් ඇතුළත් කරලා යා කරලා ඉදිරිපත් කරන එක වටිනවා. ඒ වගේම මෙහිදී ඔබේ ඊමේල් ඇඩ්‍රස් එක ඉතාම වැදගත් වෙනවා. ඔබ ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරන්න. ඒ ඔබ යවන ආයුධම් පත්‍රයේ තොරතුරු මත මෙම ආයතනය විසින්මයි ඔබට ආයුධම් පත්‍රය අනුව පිළිතුරු නැත්නම් ඔබට මේ පිළිබඳ දැනුම් දීම කරන්න කඳවන්නේ කියන කාරණේ ඔබට මතක් කරන්න කැමතියි. ඒ වගේම අපි සඳහන් කරන්න ඕන ඔබ විසින්ම තෝරා ගන්න ආයතනයකට නැත්නම් ආයුධම් කරන ආයතනයකට ඔබ යවන ආයුධම් පත්‍රය අනුව ඔබට රැකියාව සඳහා අවස්ථාව උදා කරගැනීමේ අවස්ථාව ලැබෙන බව අපි අපේ channel එකෙන් එවැනි අවස්ථාවක ඔබට උදා කර දෙන්න කටයුතු කරන බව ඔබට මතක් කරන්න කැමතියි. එහෙමනම් ඔබට මම ස්තුති කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න කියලා සහ මේ වීඩියෝ like කරන්න කියලා. මා සම්බන්ධයෙන් සිට ඔබට බොහොම ස්තුතියි.